Hi guys, ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩක් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් වලට යොදා ගන්න Fibonacci tool එකේ settings හදාගන්නේ කොහොමද කියලා. හරි guys, ඉතින් මේ තියෙන්නේ trading app එකේ Dogecoin එකට අදාළ market එක. ඉතින් ඔයාලට පේනවා ඇති වම් පැත්තේ කෙළවරේ tool set එක. ඉතින් මේකේ මේ උඩ ඉඳන් තුන්වෙනියට තියෙන මේ tool එක ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන Fib retracement කියලා tool එකක් තියෙනවා. ඉතින් ඔයා මේක මේ star mark එක ක්ලික් කරලා මේක add favorite දාගන්න. එතකොට ඔයාට මේ tool එක මෙතන favorite list එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට add කරගත්තු Fibonacci retracement tool එක. ඉතින් මේක මේ විදිහට ක්ලික් කරලා මේ විදිහට දාගත්තට පස්සේ මේක ආයතරයක් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන setting icon එකක් තියෙනවා. ඉතින් ඒ setting icon එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන style එකේ settings ටිකක්. ඉතින් ඔයා මේකේ තියෙන විදිහට මේ තියෙන ඒවාට හරියට හරි ලකුණු ටික දාගෙන මේ අගයන් ටික ඒවට දාගන්න. ඒ වගේම මෙතන තියෙන කලර්ස් ගැන නම් ඔයාලට සැලකිලිමත් වෙන්න උවමනාවක් නැහැ. ඔයාලට කැමති කලර් එකක් මේකට යූස් කරන්න පුළුවන්. හැබැයි මේ මං කොළ පාටින් දාගෙන තියෙන ඒවා ඔයාලට කැමති තනි පාටකින් දාගන්නව නම් වඩාත් හොඳයි කියලායි මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඒ විදිහට කලර්ස් ටිකක් දාගෙන මේ හරි ලකුණු ටිකක් දාගත්තට පස්සේ මෙතන ටෙම්ප්ලේට්ස් වලට ගිහින් save as යන්න. ඊට පස්සේ ඔයාලට මේ ටෙම්ප්ලේට් එකට දෙන්න ඕන නම සඳහන් කරන්න. මේකට ඔයා golden pocket එහෙම නැත්නම් SK system වගේ ඔයාලට නමක් දෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ඔයා SK system කියලා දාගෙන ඊට පස්සේ මෙතන okay දෙන්න. එතකොට Fibonacci retracement tool එකට අදාළව ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි ලැබෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මේ Fibonacci retracement tool එක up trend එකකට සහ down trend එකකට යොදාගන්නේ කොහොමද කියලා.